ආයාරුවනි කොහොමද අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්න ඔය channel එකට. ඉතින් අදත් ඔයාලා සුපිරි වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අද වීඩියෝෙන් ඔයාලට කතා කරන්නේ මම කොහොමද YouTube එකට verify නොකර thumbnail එකක් දාන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ඒක ක්‍රමයක් තියෙනවා. ඒ වුණාට ඔයගොල්ලෝ YouTube එකේ මේ thumbnail එක දාන app කරන මේ ක්‍රමයෙන් ඔයගොල්ලෝ කොහොම හරි YouTube account එක ඔයගොල්ලෝ verify කරගන්න ඕනේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. යාළුවෝ ඉස්සෙල්ලම ඔයාගේ app එක download කරගන්න. මේ app එක ගන්න download කරගන්න. මේක Play Store එකකින් හරි Apple Store එකකින් download කරගන්න. Play Store එකෙන් download කරගන්න. යාළුවෝ මේ app එක download කරලා දිනවල download කරගන්න. app එකේ නම තමයි IT Studio. ඉතින් මෙන්න මේ විදිහට app එක download කරනවා තියෙන්නේ. ඕල app එක download කරගන්න. හරි. යමු. පොඩ්ඩක් තව එකක් වෙනවර කරගන්න. ඔයගොල්ලෝගෙන් දැන් එඩිටින් ඇප් එක හෝ මොකක් හරි ඇප් එකක් තියෙනවා ඒක ඕපන් කරගන්න. ඔයගොල්ලන්ගේ අකර ඇප් එකේ ඕපන් කරගන්න මම මේක ඊයෙන්වත් ඕපන් කරගන්න. මම වයිද කරන්නේ ඊයෙන් ඇප් එක. ඒ වගේ ඇප් එකක් හද කරන්න මොකක් හරි ඇප් එකක්. හරි. ඔන්න යාළුවෝ ඊයෙන්වත් ඕපන් කරනවා. ඉස්සෙල්ලා වැඩ දෙන යාළුවනේ ඔයාගේ වීඩියෝ එක ඉස්සෙල්ලා මේකට දාගන්න. හැබැයි ඊට කලින් කරන්න වැඩක් තියෙනවා. ඉස්සෙල්ලා ඔයාගේ thumbnail එක තියෙනවා නම් ඉස්සෙල්ලා ඒක දාගෙන ඉන්න. මම thumbnail එක වාද කරන මේ fountain video කියන එක මම මේ විදිහට ඔයගොල්ලන්ට එක මේ කරගෙන මම කරන යාළුවනේ මම මේක මේ යාළුවනේ පේනවා. ඔයගොල්ලෝ මේක කැමති දේවල් හදාගන්න ක්ලික් කරගෙන. හැබැයි මේක මම ඔයාලට කිසි දෙයක් කියන්න මෙන්න මෙතන ඉස්සෙල්ලා ඔයගොල්ලෝ thumbnail එක දාද්දි මුලට දාන්න. ඊට පස්සේ වීඩියෝ එක දාන්න. ඊට පස්සේ මම ඔයාලට දෙන්න කොහොමද කරන්නේ කියලා. ඔයාලා සයිස් එක දාගන්න මේ වීඩියෝ එකේ. දැන් ඔයාලා මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. සවුන්ඩ් දාලා හදාගෙන එක්ස්පෝර්ට් කරගන්න. ඔය එක්ස්පෝර්ට් කරගත්තා. හරියානේ එක්ස්පෝර්ට් වුණා. දැන් ඔයාලට තියෙන ඩවුන්ලෝඩ් කරපු ඇප් එක ඕපන් කරගන්න. මෙන්න මේක ඕපන් කරගන්න. ඔයාලා ඩවුන්ලෝඩ් කරපු ඇප් එක. මේ විදිහට වැටෙන්නේ. අතන මේ ඇප් එක. ඔයාලා මේ ඇප් එක හදාගෙන ඔක්කොම ඔය විදිහට කරගන්න. ඔයාලා channel එකක් දාගන්න මේ ඇප් එකට. ඒක කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ YouTube එකට යන්න. YouTube එකට ගිහලා මේ වීඩියෝ එක ඉස්සෙල්ලා අප්ලෝඩ් කරගන්න. යාළුවෝ අප්ලෝඩ් කරන්න. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න ටයිටල්ස් ගහලා ඒක ඔක්කොම කරගෙන අප්ලෝඩ් කරගන්න. හරි යාළුවනේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා දැන්. දැන් යමු අපි IT Studio. මේ මොන විදිහට ආන් පස්සේ ඔයාලා වීඩියෝ එක ෂූට් එකකින් පෙන්නන්න ඕනේ. හරි මම වීඩියෝ එක වැටුණා. හරි guys මම මේ විදිහට වීඩියෝ එක යන්න. හරි යන්න මම තියෙන්නේ මෙන්න උඩ තියෙන cancel line එක. මෙන්න මේක ටච් කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔන්න පේන තර වීඩියෝ එක මේ වීඩියෝ එකේ කිසිම thumbnail එකක් නැහැ. ඉතින් දැන් මට අර ඩිලීට් කරලා වීඩියෝ එකේ thumbnail එකක් නැහැ. හරි අපි ඊටම thumbnail එකක් දාගන්න. මෙන්න මේ විදිහට දාගන්න. මෙන්න උඩ තියෙන cancel icon එක ටච් කරන්න. ඔන්න යාළුවන්ට පේනවා දැන් ඉතින් අපි තෝරපු edit කරපු thumbnail එක ඇවිල්ලා තියෙනවා. යාළුවනේ ඔයාලා ඒක ටච් කරගන්න. ඔන්න ටච් කරලා මෙතන තියෙන done button එක දෙන්න. ඔන්න යාළුවන්ට thumbnail එක වෙනවට text දාගන්න ඕනේ ගහගන්න ඉස්සෙල්ලා මේක වටින්. ඒක කොහොම කරගන්න. හරියන්නේ නැහැ ඔයාලා ඒක
ලොක් වෙලා ගත්තම දැන් සේව් දෙන්න. අන්න යාළුවෝ thumbnail එක. ඉතින් යාළුවෝ ඔකට දැන් ගිහින් බලන්න YouTube එකේ thumbnail වැටලා කියලා. අන්න යාළුවෝ වැටුණා. ඉතින් ඔන්න ඒකට යන්න thumbnail එකක් දාගන්න පුළුවන්. අර YouTube එකේ මෙයාගේ වෙරිෆයි කරන නැත්නම් account එක ඉතින් අර පුළුවන් මෙන්න මේ විදිහට යාගේ account එකට මේ thumbnail දාන්න බැරි නම් මෙන්න නම් ඔයගොල්ලන්ට thumbnail දාගන්න. ඉතින් මේක පහසු නම් ඔය account එක ban දෙන්න ඊට කල වැඩි මේ පහසු කරන්නේ. ඔයා account එක verify කරගන්න. ඒක ප්‍රොසෙස් වටිනවා. හරියන්නේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. ඉතින් මේ වීඩියෝ එක ගැන හිතලා කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් යන්නේ සුබ දවසක්.